Animals that come into the garden. ඔන්න පුතේ grade 1 එකේ තවත් lesson එකක් අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි animals that come into the garden කියන lesson එක. කවුද පුතේ මේ animals කියලා කියන්නේ? මතකයිද මගේ දුල්ල පුතාලට? animals කියන්නේ පුතේ සත්තුන්ට. garden එක ගැන නම් අපි කලිනුත් කතා කරා නේද? garden කියලා කියන්නේ පුතේ අපේ ගෙවත්තට. එහෙනම් අද අපි ඉගෙන ගන්න පාඩම මොකක්ද කියලා මගේ දුවලා පුතාලා දන්නව නේද? අද අපි ඉගෙන ගන්නේ අපේ ගෙවත්තට එන සත්තු ගැන. අන්න අපේ ගෙවත්තට එන සත්තුන්ට පුතේ අපි ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම තමයි කියන්නේ. Animals that come into the garden. හරි ඔන්න පුතේ අපි බලමුද අපේ ගෙවත්තට එන සත්තු කවුද කියලා. ඔයාලා හැමෝම දන්න පුරුපුරු ගාන පූසට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ cat කියලා. අපේ ගෙදර මුර කරන බල්ලට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ dog කියලා. පුතේ මේ තමයි එළදෙන. එළදෙනට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ cow කියලා. කිසිම සත්ත්වබත්තයක් නැති වුණාට පුතේ ගොඩක් වැඩ කරන කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ තමයි පුතේ කූඹියා. කූඹියාට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ant කියලා. ගෑවුනොත් කසන මෙන්න මෙයා තමයි පුතේ දලඹුවා. දලඹුවාට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ caterpillar කියලා. ඒ වගේම තමයි පුතේ සමනලයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ butterfly කියලා. ඔන්න පුතේ දැන් අපි ඉගෙන ගන්න යන්නේ අපේ ගෙවත්තට එන කුරුල්ලෝ ගැන. කුරුල්ලන්ට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ birds කියලා. කාක්කා කියලා කෑ ගහන මේ කුරුල්ලා තමයි පුතේ කපුටා. කපුටට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ crow කියලා. හොට රතු පාටයි ඇඟ කොළ පාටයි. මේ පුතේ ගිරවා. ගිරවට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ parrot කියලා. රෑට පුතේ අපේ ගෙවත්තට එන කුරුල්ලෙක් තමයි මේ ඉන්නේ. මේ තමයි බකමූණා. බකමූණට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ owl කියලා. මේ ඉන්නේ පුතේ කුකුලා. කුකුලාට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ cock කියලා. එතකොට පුතේ කුකුලාගේ ගෑනු සතා කිකිලිට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ hen කියලා. හරි පුතේ. එහෙනම් අපි අද ඉගෙන ගත්ත සත්තු ටික අහපව් මතක් කරගමු. Let's repeat the words that you have learned. Cat, cat. Dog, dog. Cow, cow. Ant, ant. Caterpillar, caterpillar. Butterfly, butterfly. Crow, crow. Owl, owl. Parrot, parrot. Cock, cock. Hen, hen. ඔන්න පුතේ අදට පාඩම ඉවරයි. ටීචර් ගිහිල්ලා එන්නම්. එතකම් මගේ දොළ පුතාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. Bye bye children. Have a nice day.